Hola amigos, කොහොමද ඔයාලට? welcome back to my YouTube channel. ඉතින් අද මම a day in my life vlog එකක් අරගෙන ආවේ. ඉතින් කොහොමද ඔයාලගේ long weekend එක? ඉතින් මම නම් එක දවසක් මොනවත්ම කරන්නේ නැතුව ඉඳලා මේ අනිත් දවසේ චුට්ටක් එළියට යන්න කියලා බැලුවා. ඉතින් කොහේ යන්න කලින් වුණත් ස්කින් කෙයාර් කරලා ඉන්න ඕනනේ. ඉතින් මේක තමයි මම මේ දවස්වල යූස් කරන ෆේස් වොෂ් එක. ඔයාලා කලින් වීඩියෝ එක දැක්කම දන්නවා ඇති. මම පිග්මන්ටේෂන් වලටම කියලා ෆේස් වොෂ් එකක් ගත්තා. ඉතින් ඒක තමයි දැන් මම උදේට යූස් කරන්නේ. උදේම නැගිටලා පොඩ්ඩක් ජනෙල් දොරවල් ටික ඇරලා දාන්න කියලා බැලුවා. ඒ උනාට ඒක කරන්න බෑ. මොකද අපේ ගෙදර පූස් පැටියෙක් ඉන්නවානේ. ඉතින් එයා ඉන්ඩෝ හැදෙන පූස් පැටියෙක්. ඒ නිසා අපිට ඒක කරන්න හරි අමාරුයි. මොකද මේ දවස්වල හොඳටම වහිනවා. අර පිරිසුදු වාතාශ්‍රය ගේ ඇතුළට ගන්න ඉතින් අපිට ටිකක් අමාරුයි. මොකද අපේ මේ ලිලි බබා නිසා. ඉතින් අද මට ගෙදර වැඩ ගොඩක් නැහැ ක්ලීන් කරන්න අනම්මනම්. මොකද මේ වගේ නිවාඩුවක් එනකොට මම කලින් ඉඳලම ගෙදර අස් කරලා ක්ලීන් කරලා තියාගන්නවා. එතකොට නිවාඩු දවසට මොනවත් කරන්න නැතුව නිකන් ඉන්න පුළුවන් නිසා ඒක ඇත්තටම ඔයාලටත් පුරුදු වෙන්න පුළුවන් නම් හොඳ පුරුද්දක්. මොකද ගොඩක්ම අපි ඔය පුරුදු වෙලා ඉන්නේ නිවාඩු දවසට ඔක්කොම වැඩ ටික කරන්න. එතකොට අපිට අර රෙස්ට් කරන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් මම නම් කරන්නේ සමහරක් දවස්වලට බ්‍රහස්පතින්දා ඉඳලම ගෙදර ක්ලීන් කරන්න පටන් ගන්නවා, ආස් කරන්න පටන් ගන්නවා. එතකොට මට වීකෙන්ඩ් එකේ ගොඩාක් වෙලාවට නිදහසේ ඉන්න පුළුවන් නිසා අද මම ටිකක් ස්පෙෂල් විදිහට ටී එක හදාගන්න යන්නේ. මොකද නිවාඩු දවසනේ ඉතින් පොඩි වෙනසක් තියෙන්නත් ඕනනේ. ඒ නිසා මම අද අපේ ටී ඉන්ෆියුස් එක ඔන්න යූස් කරනවා. ඉතින් මේකට අර මේ ටී පවුඩර් එක දාලා එම හදන්නේ නැහැ. ඒ වුණාට මම හැමතිස්සම වෙනස් දෙයක් කරන්නද try කරන්නේ. ඉතින් මේකට ටී පවුඩර් එක දාලා ඒක චුට්ටක් තිබ්බා මේ කාට හොඳට එනකම් පොඩක් වෙලා තියලා ඊට පස්සේ මම මේකටම කිරි එක දැම්මා. දාලා චුට්ටක් වෙලා තිබ්බා. සාමාන්‍යයෙන් නම් මම මේක ලිපේ තියලා හොඳ රසට ගන්නවා කහටත් එක්ක. ඉතින් අද මම හිතුවේ වෙනසකටත් එක්ක කියලා මේ ටී ඉන්ෆියුස් එක යූස් කරලා බලනවා. අම්මෝ මම මෙච්චර නම් බොන්නේ නැහැ. මට මේ අද වැඩි ඒක හැදුවා. ඉතින් විසි කරන්න හරි නැති නිසා තමා මෙච්චර බොන්නේ. අනිත් එකේ කප් එකත් ලොකු වැඩි. අදයි ප්‍රශ්නේ කියන්නේ රසට ආවේ නැහැ. ඒක කමන්නයි. ඉතින් කරන්න දෙයක් නැහැ. try කරන්නත් ඕනේනේ. ටීවී බලන වෙලාවට විතරක් චුට්ටක් ජනේලේ ඇරලා තියෙනවා හුළඟ එන්න. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට වහලා තියෙන්නේ. මොකද නැත්තම් අපේ ලිලි බබා එළියට ගියොත් එයා හොයාගන්න විදියක් නැහැනේ. මේ තමයි අපේ ලිලි බබා. මේ තමයි අපේ ගෙදර ඇත්තම අයිතිකාරිය. ඇත්තම කිව්වොත් එනානේ ලස්සනට වාඩි වෙලා ඉන්න විදිය. මම කලිමුත් කිව්වනේ වීඩියෝ එකේ මට අද ක්ලීනින් කියන එක ගොඩාක් කරන්න නැහැ. ඔන්න ඔච්චර තමයි මට ක්ලීන් කරන්න තියෙන්නේ. ඒකත් ඉතින් ඇඳ හදන එක විතරයි. මොකද ඊයේ රාත් මම නිදාගන්න කලින් ඔක්කොම අතු ගාලා ඊට පස්සේ වැකියුම් කරලා නිදාගත්තේ. එතකොට උදේට නැගිටිනකොට හරිම මාර නිදහසක් තියෙනවා. මම කිව්වනේ මේ බොඩි වොෂ් එකේ මම රිවිව් එකක් දෙන්නම් කියලා. ඉතින් ඒක සන්බර්න්ස් වලට කියලා තමයි තියෙන්නේ. ඒ උනාට මගේ සන්බර්න් එක තාම තියෙනවා. ඒක නැති වෙලා නැහැ. ඉතින් මට හරියටම කියන්න බෑ මේක ඉෆෙක්ටිව්ද නැද්ද කියලා. ඉතින් අද මමයි මගේ යාළුවයි අද මීට් වෙන්න යන්නේ. ඉතින්
ඇඳුම් දෙකක් තියෙනවා මට තාම ඩිසයිඩ් කරන්න බෑ කෝකද අඳින්නේ කියලා. මේ টොප් එක ගත්තත් හරි එකපාරයි ඇඳේ. අනිත් එක මාරම පරණයි මේක. මේ টොප් එකත් එහෙමයි එකපාරක් ඇඳේ. ඉතින් කොහොම හරි ඩිසයිඩ් කරා මේ টොප් එක අඳිනවා කියලා. ඉතින් කොහේ යන්න ගත්තත් මට මගේ ඉයරින්ග්ස් ටික නැතුව බෑ. ඉතින් ඉස්සලා මගේ ඉයරින්ග්ස් ටික දාලා ඊට පස්සේ මම මගේ ස්කින් කෙයාර් කරන්න පටන් ගන්නවා. ඉතින් ඉස්සල්ලාම මෙන්න මේ ටෝනර් එක මම ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඇප්ලයි කරලා මම ටිකක් වෙලා ඉන්නවනේ. ඉතින් ඒ අතරතුර බොඩි ලෝෂන් එක එහෙම ගා ගන්නවා. ඊට පස්සේ මගේ මේ අයි ක්‍රීම් එක මම යූස් කරනවා. ඊට පස්සේ තමා මොයිස්චරයිසර් එකයි සන්ස්ක්‍රීන් එකයි යූස් කරන්නේ. අද ඉතින් අවුටින් එකක් යන නිසා පොඩි මේකප් එකක් කරගෙන යනවා. නැත්තම් මම මේකප් කරන්න හරිම අකමැති. විශේෂයෙන්ම ෆවුන්ඩේෂන් එක ගන්නෙ නැහැ මම. ඉතින් අද විතරක් ෆවුන්ඩේෂන් එකයි ඊට පස්සේ අයිලයින් එක ඊට පස්සේ ලිප්ස්ටික් එක මස්කාරා ඊට පස්සේ තව අයිබ්‍රෝ පෙන්සිල් එක යූස් කරලා ඔය වගේ පොඩි මේකප් එකක් දාගන්නවා. මේක තමයි මගේ සිග්නේචර් හෙයාර් ස්ටයිල් එක half ponytail එක. කවුරුරි මගෙන් අහලත් තිබ්බ මේක දාන්න කොහොමද කියලා. එච්චරම ලොකු තියරි එකක් නෑ. හරිම සිම්පල් එක. ඒ වුණාට අද මට හිතුණා වෙනස් විදිහේ හෙයාර් ස්ටයිල් එකක් දාන්න ඕනේ කියලා. මොකද මට තියෙන්නේ වේවි හෙයාර් එකක්. ඉතින් මම අර ලූස් හෙයාර් දාන්නේ නැහැ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට මම දාන්නේ ponytail එක half ponytail එක. මම නැත්නම් හෙයාර් ස්ටයිල් එකක් දානවා. ඉතින් අදත් මට හිතුණා පොඩි හෙයාර් ස්ටයිල් එකක් දාගෙන යන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මේ වගේ පොඩි හෙයාර් ස්ටයිල් එකක් මම දාගත්තා. ඉතින් මේ ගත්තත් හරි දැම්මේ නැති හෙයාර් ක්ලිප්ස් එකක් තියෙනවා. ඉතින් ඒකත් අද මම ක්ලිප් කරගත්තා හෙයාර් එකට. වැඩේ තාම ඉවර නැහැ. ඉයරින්ග්ස් දෙකයි තව නෙක්ලස් එකක් දාන්න ඕනේ. මේත් මම හරිම කැමති නෙක්ලස් එකක්. ඊට පස්සේ මේ බෑග් එක තමයි අද මම අරගෙන යන්නේ. ඉතින් මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් මෙච්චර වෙලා ඔයා මගේ වීඩියෝ එක බලපු කෙනෙක්ම මෙන්න මේ වගේ රෝස පාට හાર્ට් එකක් කමෙන්ට් කරන්න බලන්න. ඉතින් කාලයක් තිස්සේ අපි දෙන්න යන්න හිතාගෙන හිටපු කැෆේ එකක් තමයි මේ ඉබ්සන්ස් චොයිස් කැෆේ එක. මෙතනට මම තමයි ඉස්සලාම ආවේ. ඉතින් මගේ යාළුවා එන්න ගොඩක් පාරක් වෙන නිසා මම මෙනියු එකක් චුට්ටක් එක්ස්ප්ලෝර් කරලා බලලා මම පැෂන් ෆෘට් ජූස් එකක් ගත්තා. ඇත්තටම මාර රසයි ඒක. පොඩි ප්‍රශ්නයක්. මොකද මම ඇවිල්ලා තියෙන්නේ වෙන බ්‍රාන්ච් එකකට. ඉතින් මේ කොළඹ තියෙන රාමනායක මාවතේ කැෆේස් මෙයාලගේ බ්‍රාන්චස් දෙකක් තියෙනවා. ඉතින් මම ගිහිල්ලා තියෙන්නේ ඉබ්සන්ස් කෝට්යාඩ් කියන එකට. හැබැයි ලස්සනම තැන තමයි මේ ඉබ්සන්ස් චොයිස් කියන එක. ඉතින් මේක තියෙන්නම එකම ලේන් එකේ තියෙන්නේ. ඉතින් මට ඒක පොඩ්ඩක් පැටලිලා අපි දෙන්න ආපහු ඇවිදගෙන ආවා ඉබ්සන්ස් චොයිස් කියන කැෆේ එකට. ඉතින් මේක මාරම ලස්සනයි ඉන්ටීරියර් එක. ආය කියන්න දෙයක් නැහැ. හරිම ඇස්තටික් පින්ටරෙස්ටි වයිබ් එකක් තියෙන්නේ. මම මාර ආස වුණා. කොහොමත් කාලයක් තිස්සේ මම බලාගෙන හිටියේ මෙතෙන් එන්න ඕනත් කියලා. අද හොලිඩේ එකක් නිසා සහ යාළගේ වීකෙන්ඩ් එකට මෙනියු එකේ චුට්ටක් ඒක ලිමිටඩ් තියෙන දේවල්. ඉතින් අපිට ගන්න ඕන වෙලා තිබ්බ දේවල් තිබ්බේ නැහැ. ඒ නිසා අපි ක්ලබ් සෑන්ඩ්විචස් දෙකක් ඕඩර් කරා. ඕන තැනකින් පාටන එකක් ගන්න. අරගෙන උඩින් තියන්න. ආය මම ටිකක් ගන්න උඩින්. හරි රොක් ටේල්ස් ඉස්සරහ.
ඉතින් යාලා මෙන්න මේ වගේ ජෙන්ගා ගේම් එකේ පීසස් ටේබල්ස් වල තියලා තිබ්බා. ඔයාලා ජෙන්ගා ප්ලේ කරලා තිනවද? මේක ඇත්තටම හරිම සිම්පල් ගේම් එකක්. මමයි මගේ හස්බන්ඩ් ළඟත් තියෙනවා. අපි දෙන්නත් වෙලාවකට ප්ලේ කරනවා. මේක හරිම හොඳයි. ඔයාලට කාම් වෙන්න, එතකොට ෆෝකස් එක හදාගන්න, ඒ වගේ දේවල් වලට ඇත්තටම හොඳ ගේම් එකක් මේක. ඉතින් ඒකත් අපි ප්ලේ කර හිටියා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න වන් ගෝල් ෆේස් මෝල් එකට ආව. සාමාන්‍යයෙන් අපි දෙන්න ඔහොම සෙට් වුණාම ඉතින් එක්ක මූව් එකක් බලනවා. ඊට පස්සේ ඔය OGF එකේ වටේ චුට්ටක් කැරකෙනවා. ඉතින් අපි ඉස්සලාම කානේජ් එකටයි ඊට පස්සේ ස්පා සිලෝන් එකටයි ගියා. ඊට පස්සේ මගේ ආසම ක්ලෝදින් ස්ටෝර් එක මිමෝසා එකට ආවා. එයාලගේ යාළු කලෙක්ෂන් එක චෙක් අවුට් කරන්න. ඉතින් මේ টොප් එකට නම් මම මාරම ආසයි. ඊට පස්සේ මම තව try out කරලා බැලුවා යාළගේ මෙන්න මේ බ්‍රවුන් කලර් පෑන්ට් එක. ඉතින් මට තියෙන ප්‍රශ්නයක් තමයි මම කොටයිනේ. ඒ නිසා මේ පෑන්ට්ස් ඔක්කොම මම ඕල්ටර් කරගන්නවා අරගෙන. අනිත් එක චුට්ටක් ලොකුයිත් වගේ. ඊට පස්සේ මම මේ ඩ්‍රෙස් එක ඇඳලා බැලුවා. ඒක නම් මට මතකයි අපි නෙට් බෝල් ගහන කාලෙත් මේ වගේ ඩ්‍රෙස් එකක් තිබ්බා මට මතකයි. මේ ඒ වගේම වයිබ් එකක් මේ තමයි මට ආවේ. ඒක අර ෆොටෝස් වලට දකිනකොට හරිම ලස්සනයි වුණාට ඒක ඇඳලා බලපුවා මට අන්න අර ඒ වගේ හිතුණා. ඊට පස්සේ අපි ෆුඩ් කෝට් එක පැත්තට ආවා. අපි ගත්තා චායි වාලා එකෙන් චායි ටී දෙකක් ගත්තා. මසාලා චායි එකයි කාඩමන් චායි ටී එකයි ගත්තා. මාරම රසයි ඒක. ඉතින් කියලා වැඩක් නැහැ. ඊට පස්සේ ඉතින් එතනත් ගිහිල්ලා කයිවාරුව තමයි. ඉතින් මේක කවදාවත් නවතින්නේ නැහැ. ඉතින් ඔයාලත් එහෙමද මේ වගේ යාළුවාව සෙට් වුණාම මේ වගේ ඔයාලා මොනවද සාමාන්‍යයෙන් කතා කරන්නේ? ගොසිප් කරනවද? එහෙම නැත්නම් මොනවද කරන්නේ? මං හරිම කියුරියස් ඒක දැනගන්න. ඒ ළඟම තියෙනවනේ වියාන එක. ඊට පස්සේ අපි දෙන්නා වියාන එකට ආවා නේල් පොලිෂ් චෙක් කරන්න. ඉතින් අපි දෙන්නම එකම කලර් එක ගත්තා. මම වීඩියෝ එකේ අන්තිමටම පෙන්නන්නම් මොකද්ද ගත්ත කලර් එක කියලා. අපි දෙන්න පෝට් සිටි එක පැත්තට චුට්ටක් ඇවිදගෙන යන්න try කරා. ඒ වුණාට අද crowded වැඩි මාර විදියට මිනිස්සු හිටියේ. ඉතින් අපි ඒක give up කරලා අපි ගෙදර ආවා. එන්න මම ඔයාලට පෙන්නන්නම් මම ගත්ත nail polish එකේ කලර් එක. මෙන්න මේ කලර් එක තමයි ගත්තේ. ඉතින් මම nails දානවා ගොඩාක් අඩුයි. මොකද මගේ nails වැවෙන නිසා මම nail polish ගාලා ලස්සනට nails ටික තියා ගන්නවා. ඉතින් මේක තමයි මගේ nail polish collection එකට add වුණ අලුත්ම කලර් එක. ඉතින් ඉස්සරහා වීඩියෝ එකක මම පෙන්නන්නම් මේක මොන වගේද කියලා. අද එළිය ගොඩක් ඇවිදපු නිසා අද මම ඩබල් ක්ලෙන්ස් කරනවා මගේ මේ ස්පා සිලෝන් එකේ තියෙන ක්ලෙන්සර් එකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ මගේ ගෙවුනේ. ඉතින් අලුත් කෙනෙක් නම් channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.